හායි මගේ යාළුවනේ. ඔයාලට කොහොමද? ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔයාලා බලන්න ඇති වීඩියෝ එක පටන් ගත්ත ගමන් මම මේ රෑ කොහෙද ගිහින් එන්නේ කියලා. මේ සෙනසුරාදා රෑ අම්මයි තාත්තයි ආව අපේ පොඩි දෙන්න බලන්න. අපේ ගෙදර අම්මයි තාත්තයි ආවේ මගේ අම්මයි තාත්තයි ආවේ මං හිතන්නේ අප්‍රේල් වලට ආවට පස්සේ තමයි. ඉතින් ඒ දෙන්න එනවා එක්කොට පස්සේ මං ගිහිල්ලා හන්දිට ගිහින් ගෙදරට එක්කන් ආවා. ඔයාලා මේ දකින්නේ ඉරිදා උදේ. ඉරිදා උදේ දරුවෝ දෙන්න දහම් පාසල් ගියෙත් නෑ සීයයි ආච්චි ආපු නිසා. ඉතින් මං උදේම නැගිටලා තේ හදලා උදේට කන්න නූඩල්ස් ටිකකුත් හදලා තියලා ඉවර වෙලා ගේ අතු ගන්න තමයි හදන්නේ. මේ ගේ අතු ගන්න ගමෙන් තමයි මේ මෙයාගේ කෝලන් ටික ඔයාලට පෙන්නන්නේ. බලන්නකෝ මෙයා මේ කැල්ලක් අරගෙන සෙල්ලම් කරන හැටි. ඉතින් මං ගේ අතු ගාලා ඉවර වෙලා ටක් ගාලාව මිදුලත් හතර වටේ ටික අතු ගා ගන්න ඕන නිසා. ඉතින් ඒ අතරදී අම්මා පොඩි දෙන්න නාවන්නම් කිව්වා. ඉතින් අම්මා අපු එක ඇත්තටම මට හරි නිදහස්. ඉතින් අම්මයි තාත්තයි විතරයි එහි අපේ ගෙදර ඉන්නේ. ඉතින් අම්මා කරන්නේ හැමදාම ළඟ තියෙන හන්දියේ කඩේකට කෑම ටිකක් හදලා දානවා. ඉතින් ඒ හින්දා සතිය දවස් 5ට අම්මටයි තාත්තටයි කොහෙවත් යන්න විදියක් නැහැ. ඉතින් ඉස්කෝලේ නිවාඩුවට අපි යනවා කී තමයි හිතාගෙන හිටියේ. ඒත් තාම ඉස්කෝලේ නිවාඩු දීපු ගමන් හස්බන්ඩ්ත් ආවේ නැති හින්දා තාම අපිත් ඒ පැත්තට ගියේ නැහැ. නිවාඩු දීලා ඉවර වෙච්ච ගමන්නේ. ඉතින් අම්මා ඒ හින්දා තාත්තත් එක්ක සෙන්සුරාදා රැ වුණත් කමක් නැහැ කියලා ඉවරලා ඉදිරියට නිවාඩු හින්දා අම්මා ඇවිත් තිබුණ පොඩි දෙන්න ඉතින් ඉදිරියට ගෙදර ඉන්නවා ඇති කියලා වෙලා බලන්න. ඉතින් ඒ දෙන්න ඒ නිසා දහම් පාසල ඉතින් ආච්චිගේ සීයගේ වටේ කැරකි ඉන්න එක තමයි ඉතින් මගෙන් එතකොට මට කිසිම කරදරයක් නැහැ ඒ දවස්වලට. ඉතින් මං මාළු ටික වීම කරලා දැවල්ට දරුවෝ දෙන්න නාවල ඉවර වෙලා ඇවිල්ලා මම ඇඟපත හොද ගන්න ගියා. ඒ වැඩ ටික කළා මම ඇඟපත හොදාගෙන එනකොට ආච්චි මිනිපිටි උදේ කෑම ටික ලෑස්ති කරනවා. මං කිව්වනේ මට හරිම නිදහස් කියලා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ මේ අපි උදේට කන්නේ දැන් 10ත් පහු වෙලා. මොකද කර වගේ උදේට කට්ටිය ඉන්නකොට වෙලාව යනෝ දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අර දරුවෝ දෙන්න පාළු වෙන්නේ ඉන්නේ. ඉතින් ආයේ ආවට පස්සේ ඉතින් ගොඩක් සතුටුයි ඒ දෙන්නට. බලන්නකෝ අපේ පුතා සීය එක්කගෙන ගිහිල්ලා ගම පෙන්නන්න. වටේම පෙන්නගෙන හිමින් සැරේ එක්කගෙනවා. මේ මගේ කුමාරිකා පැලේ. හිමින් සීයගේ අතින් අල්ලගෙන එක්කගෙන හැටි බලන්නකෝ. එයා හරි ආදරේ ආච්චිටයි සීයටයි. ඉතින් අපි කරන දේවල් අපි ළමයි බලාගෙන ඉඳලා ඉවර වෙලා ඒ වගේම ළමයිනුත් කරනවා. ඉතින් අපි ළමයින්ට පේන හැමදේම කරන්න ඕනේ. අපි නොකර හිටියම තමයි ළමයිනුත් නොකර ඉන්නේ. ඒ නිසා මම ඔයාලට කිව්වනේ අපේ ගහේ දෙලුන් තියෙනවා කියලා කලින් වීඩියෝ එකේදී. මේ තියෙන්නේ මේ වගේ දෙලුන් ගෙඩියක්. මේක ටිකක් පැහිලා වගේ පාටයි. මම ඉතින් අම්මයි තාත්තත් ඉන්න වෙලාවේ ඒක පොඩ්ඩක් හොඳටම දිමියෝ වහලා ඒක කඩලා ගත්ත බලන්න මේ පැහිලා ඇති කියලා. ඒ වගේම හොඳට ඉදල වගේ පාටට තිබුණා. ඉතින් හරිම රසයි. අපි කරේ ඒක හොඳට කපලා ඉවරලා එහා ඉස්සරහ ගෙදර නැන්දටත් ටිකක් හැල්ලක් දීලා ඉවරලා අපි ටික ඔක්කොම මේ ඒක බෙදාගෙන කෑවා. මේ බලන්නකෝ ඔයාලත් මේ බලන්න හෙන්න රතු පාටට ඇතුලේ හරිම රසයි. මොකද වස විස මුකුත් නැති හින්දා වගා කරනවා නම් අවුව තියෙන හරිය එක වගා කරන්න හොඳට පැල කියන්නේ පැලේ හොඳට පැටිලි ඉවර වෙලා හොඳට ගෙඩි එනවා කාලෙන් කාලෙට. මේ ඉතින් ඔය බලන්නකෝ කෙටි එක අපේ පුතා හැමතිස්සෙම සෙල්ලම් කරන එක තමයි එයාගේ වැඩේ. මේ කල්ල වෙන රසයි කී ඔක්කොම එක කනවා. ඉතින් අපි දෙලුම් කාලේ වෙරලා මමයි අම්මයි කිචන් එකට ආව දවල්ට උයන්න කියලා. ඉතින් මේ තාත්තට තේ ටිකක් ඕනේ කියලා මං කිව්වා අම්මට අම්මා තේ ටික හදන්න එහෙනම් මං උයලා ගන්නම් කියලා ඉවරලා. අපේ පුතා කියන්නේ ආච්චි නිතරම අපේ ගෙදර ඇවිල්ලා නවතින්න කියලා ඉවරලා ආච්චි නවතින්න එන්නේ නෑ නේද කියලා පුතා මේ කතා කර තමයි ආච්චිත් එක්ක තේ හදන්නේ. එයා හරි කැමති ආච්චිටයි සීයයි මෙහි ඇවිත් ඉන්නවට. මේ ඒත් ඉතින් අම්මලා ඉතින් එන්න කියන්නේ එහෙ ගේ පාළු වෙනවා. ඉතින් කවුරුත් නැහැ. අපේ පොඩි නංගි රට ඉන්නේ. ආපු දවසක තමයි ඉතින් අම්මයි තාත්තයි කාගේ හරි ළඟකට ඉතින් යන්න හදන්නේ. ඉතින් ළඟ ඉන්නම අක්කයි මල්ලිත් ඉතින් මේ දෙන්නත් බලනවා. ඒ නිසා ඉතින් අපි මෙහෙට වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. මොකක් හරි කරදරයක් මොකක් හරි වුණාම තමයි අපි ඉක්මනට යනවා. ඒත් ඉතින් මම මාසෙකට හස්බන්ඩ් ආවට පස්සේ මාසෙකට දෙපාරක් තුන් පාරක් අනිවාර්යෙන් මං අම්මයි තාත්තයි බලන්න යනවා. අඩුපාඩු එහෙම අරගෙන යනවා. ඉතින් හැමෝම ඉතින් කන්න බොන්න මේව කරනවා. ඉතින් ඒ නිසා
කිසිම කරදරයක් නැතුව ඉන්නවා ඉතින් අම්මයි තාත්තයි. ඔය නංගි කෝල් කරලා කියන්නේ මෙහි ආවට එහෙ ආවේ නැහැ කියලා වෙලා පොඩි නංගිව කෑ ගහනවා පොඩ්ඩක් අනේ අපේ ගෙදරත් ඇවිල්ලා යන්න කියලා ওই ගමම්ම. ඉතින් ඒ අතරේදී මම ටක් ගාලා මාළු ටිකක් හදලා ඉවර වෙලා පතෝල වලට පරිප්පු දාළු වෙරළ තමයි හදන්නේ. අපේ අම්මලා එහෙම අර ගමේ කියන්නේ ඒ වගේ එළවලු තමයි කන්න කැමති. ඉතින් ඒ නිසා මං ඊයේ එළවලු ටිකක් අරගෙන ආවා. මේ ඒ ගෙනාපු එළවලු වල පතෝල තිබිච්ච හින්දා අම්මකෝ පතෝල පරිප්පු ටිකක් දාලා හදමු කියලා. ඉතින් මං අගුණකොළ ටිකකුත් කඩලා සම්බෝලයක් හැදුවා. මාළුත් හැදුවා. ඒ හදලා ඉවරලා මේ පපඩම් ටිකකුත් බැදලා ඉවර වෙලා දවල්ට බත් වියලා දුන්න ඉක්මනට කන්න. ඉතින් මේ අගුණකොළව හදනකොට ඉස්සෙල්ලම පොල් වලට ඔක්කොම දාලව හදන්න ඕනේ. අපේ අම්මටත් මං කිව්වා ඒ විදිහට තමයි හදන්නේ කියලා. අම්මා හදන්න දන්නේ නැහැ කියලා එහෙම දැනගත්තු එක හොඳයි කියලා තමයි අම්මාර කිව්වේ. ඉතින් අපි දවල්ට කාලි වෙරළ ඔක්කොම කිචන් එක අස් කරලා ඉවරලා බලන්නකෝ මගේ කිචන් එකේ ලස්සන දැන් ඔක්කොම කාලි වෙරළ පිගාන් කෝප් ඔක්කොම හොදලා වෙලා කිචන් එක පිළිවෙලටම තිබ්බා. දැන් ඉතින් වෙලාව 3 විතර වෙලා ඇති. 2:00මාර 3 විතර කිට්ටු ඇතියෝ. අම්මයි තාත්තයි යන්න කියලා තමයි දැන් හිට කෑම දාන්න ඕනේ කියලා ඉවර වෙලා යන්න තමයි දෙන්න ලෑස්ති වෙන්න. අපේ පුතා මේ දන ගගා යනවා 100ට වඳින්න. මම එහෙම ඇඳුම් පිටින් ඉතින් ජැකට් එකයි හෙල්මට් එකයි දාගෙන ඉවරලා අම්මයි තාත්තයි හන්දියට එක්කගෙන යන්න පොඩි දෙන්න ගෙදර තියලා ඉවර වෙලා මොකද අද දුවට 4 වෙනකොට ගාල්ලේ පන්තිත් තියෙනවා. මං අම්මයි තාත්තයි හන්දියට දාලා ඇවිල්ලා ඉවරලා දුව එක්කගෙන යන්න ඕන අනිත් පැත්තට පන්ති. ඒ හින්දා මේ අම්මයි තාත්තයි 2ට විතර ගියේ. ඒ හින්දා 2ට 3ට විතර මම මේ අම්මයි තාත්තයි හන්දියට දාලා ඇවිල්ලා ඉවර වෙලා ලෑස්ති වෙනවා දුව පන්ති එක්කගෙන යන්න. මොකද දැන් 4 වෙනකොට ගාල්ලට යන්නත් ඕන නිසා කොහොම හරි අම්මා ගියේ 2:00මාට විතර වගේ තමයි. ඒ ඇවිල්ලා ඉවරලා මම මේ ලෑස්ති වෙනවා එක්කගෙන යන්න. ඔක්කොම රෙදි ටික අපි ගේ ඇතුළට දාලා ඉවර වෙලා මේ ලෑස්ති වෙන්නේ දුවව පන්ති එක්කගෙන යන්න. දැන් ඉතින් බයිසිකලේ යනකොට ඉතින් ගොඩක් හයියෙන් යන්නත් බැහැනේ. පොඩි දින්නත් එක්ක පරිස්සමට පාරේ යන්න ඕනනේ. ඒ නිසා වේලාසනින් යන තරමට තමයි ඇඟට ගුණ. ඉතින් අද මගේ වීඩියෝ එකට රැඳිලා හිටිය ඔයාලට බොහොම ස්තුතියි. අපි එහෙනම් මෙහෙමම ගිහින් එන්නම්. සුබ දවසක්. ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්න.